මේ විශ්වයේ හැම තැනම තියෙන්නේ ශක්තියින්. ශක්තියින් එක සටනක් තියෙන්නේ. හැම තැනම එහෙමයි. මම සරල උදාහරණයක් තව කියන්නම් ඔයාලට ප්‍රූව් කරගන්න එක. ඔයා ෆෝන් එක අරගෙන ඉලක්කමක් ගන්නවා. කාගේ හරි ෆෝන් නම්බර් එකක් ඩයල් කරනවා. ඩයල් කරගමම්ම මොකද්ද වෙන්නේ? ඒ හා සමාන තියෙන සංඛ්‍යාතයක් තියෙන ෆෝන් එකක් රින් වෙනවද නැද්ද? මං අහන ඔයාගෙන් ප්‍රශ්නයක්. ඒ දේ වෙනවා දැක්කද? දැක්කේ නෑ. හැබැයි වෙනවද නැද්ද? මේ විදියම තමයි. හොඳට මතක තියාගන්න. ඔයාගේ ලයිෆ් එකේ ඔයාගේ ශක්තිය ජෙනරේට් කරගන්න ඔයා ඒ තැනට එන්න අර ඔයා බලාපොරොත්තු වෙන දේවල් ටික ඔයාට ලම් වෙන්න ගන්නවා. ඒ හා සමාන ශක්තියින් මේ වෙලාවේ ඔයා සතයක් නැතක් කමන්නේ. ඔයාගේ ඩ්‍රීම්ස් ගැන හිතන්න ඔයා. ඔයාගේ අරමුණු ගැන හිතන්න. ඔයාට යන්න ඕන පාත් එක ඔයා ඔටෝමැටිකලි ඔයා දන්නෙත් නෑ පාත් එක පාදලා දෙනවා. ස්ථිරයි. ඔයා මේ විශ්වයට දෙන්න. ඒ කාරණේ බාර දෙන්න. ඔයා විශ්වාස කරන්න ඒ තැනට යනවා කියන එක. නිසා ඔයාට මම එක ඉල්ලීමක් කරනවා. කිසිම වෙලාවක ඔයාගේ ආස කරන දේවල් ඔයා පැත්තකට දාන්න එපා. ඒ කියන්නේ ඔයාගේ හීන වල දාන්න එපා. ඔයාගේ මේ වෙලාවේ තියෙන සිටුේෂන් එක ගැන හිතලා. ඔයාගේ අතේ සල්ලි නැද්ද? ඔයාගේ අතේ වෙන අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් නැද්ද? මොකද්ද? ඒ කිසිම කතාවක් අදාළ වෙන්නේ නැහැ ඔයාගේ ඩ්‍රීම් එකට. ඔයා ඒවෙන් ඈත් වෙන්න එපා. කිසිම විදිහකින් ඈත් වෙන්න එපා. ඔයා ඒක තුල ඉන්න. ඔයා ඒක විදිහින් වැඩ කරන්න. එච්චරයි විය යුතු දේ.